අපි මේ සංසාරයේදී බොහෝ දුක් විඳිනවා. මේ සංසාරයේදී කඳුළු හලහලා ආවේ. සතුටින් hina වෙවි නෙවෙයි ආවේ. පාවඩ මතින් ඇවිදගෙන නෙවෙයි මේ සසරේ ආවේ. මේ සසරේ නිරය මැදින්, තිරිසන් ලෝකෙ මැදින්, പ്രേත ලෝකෙ මැදින් ආපු ගමනක් තමයි අපිට තියෙන්නේ. ඒ අතරදී මේ මිනිස් ලෝකෙ පුංචි නවාතැන්පලක් අපිට ලැබුණා. ඒ ලැබිච්ච නවාතැන්පලේ අපිට එක එක කට්ටිය මුණ ගැහිණා. ඒ අය එක්ක අපි ජීවත් වෙනවා. ඒ අය එක්ක ජීවත් වෙලා මේ ආශ ඉවර වුණාම මේ ලෝකේ අතහැරලා තවත් ලෝකයකට යනවා. එතකොට ඒ අය එක්ක ජීවත් වෙනවා. එහෙනම් මේ වගේ නොනවතින සසර ගමන අපි හැමදෙනාම ගමන් කරනවා. ඉතින් පින්වත්නි මේ සසර යන ගමනේදී කෙනෙක්ට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඊටමත් කලාතුරකින්. ඒ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියන එක ඊටාම දුර්ලභ කාරණයක්. ඉතින් ඒ නිසා දුර්ලභ කරුණු අපේ ජීවිතයට ලැබිච්ච වෙලාවේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අපි මහන්සි ගන්න. පින්වත්නි